ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේ ජනවාරි 30 වෙනිදා එදා මගේ හවස් වරුව මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි දැන් මේ හදන්නේ. මම දැන් මුලින්ම රැට කෑම හදන්න තමයි ලෑස්ති වෙන්නේ. දෝනි අපි අද මොනවද හදන්නේ? කාබතු යන්නේ අපි. කාබතු වෙන්නද යන්නේ? අපේ ගෙදර කෑම හදන එක ටිකක් කලින් කරනවා. මොකද හස්බන්ඩ්ගේ අම්මා ඉක්මනට කෑම කන නිසා. ඉතින් මම දැන් කාබත් එකටයි තව මම පීකුදු කරියක් හදන්න හිතන් ඉන්නවා හස්බන්ඩ් ආස නිසා. එකටයි දෙකටම ඕන කරන දේවල් තමයි මේ විදියට කපාගෙන තියාගත්තේ. මෙතන තියෙනවා ඉඟුරු සුදුලූණු එකට කොටලා ඊට පස්සේ රම්පෙක් හරපෙන්චා රතුලූණු සුදුලූණු ටිකක් ලොකුවට කපාගෙන ඊට පස්සේ රටලූණු ගෙඩියක් කපාගෙන ඊට පස්සේ අවු මිරිස් තියෙනවා. මම සාමාන්‍යයෙන් කහබත් හදන්නේ පොල් කිරි දාලා නෙමෙයි මේ විදිහට තෙම්පරාදු කරලා. ඉතින් මම බටර් වලින් තමයි තෙම්පරාදු කරගන්නේ. බටර් ටික කළු නොවෙන්න ඕන නිසා මුලින්ම තාච්චියට මම පොල් තෙල් චුට්ටකුත් දාලා ඊට පස්සේ තමයි බටර් ටික දාගත්තේ. ඊට පස්සේ මම මේකට කපාගත්ත රටලුණු ගෙඩිය එකතු කරගත්තා. ගොඩාක් වෙලාවක් මැලවෙන්න දුන්නේ නැහැ. අන්තම් මැලවිගෙන එනකොට අනිත් දේවල් ටික ටික එකතු කරා. ඉතින් මම මේ වෙලාවේදී මේ තෙම්පරාදු වල කරපිංච ටිකත් එකතු කරගන්නවා. ඒත් එක්කම මම රම්පෙ ටිකත් ඒ වෙලාවෙම දාගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම එකතු කරගන්නේ මම අර කොටලා ගත්ත ඉඟුරු සුදුලූණු ටික. මම පීකුදු කරිය හදන්නත් මේකෙන් පොඩ්ඩක් තියාගත්තා. ඊටු ටික ඔක්කොම වැඩි ප්‍රමාණයක් දාගත්තේ බත් එකට. මොකද මේ විදිහට දාපුවම බත් එකේ ලොකු රසයක් එන හින්දා. මේ වෙලාවේදී මම මේකට කහ කොටු ටිකකුත් එකතු කරගත්තා. කහ නම් මම චුට්ටක් අඩුවෙන් එකතු කරගත්තේ. මොකද මේ දවස්වල අපේ ගෙදර තියෙන කහ කොටු එකේ පාට ටිකක් ලස්සන මදි. ඒ නිසා චුට්ටක් අඩුවෙන් දාගත්තේ. ඊට පස්සේ මම ලුණු කුඩු ටිකකුත් මේකට දාලා දැන් මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න හදන්නේ. මේ වෙලාවේදී මම ටෙම්පරාදුවට මම අර හොදගෙන මේ වතුර වහින තියලා තිබ්බ හා ටික ඔක්කොම එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට විනාඩි 7ක් විතර මම ටෙම්පරාදු කරගන්නවා. ඒ විදිහට ටෙම්පරාදු කරගත්ත හා ටිකම මම රයිස් කුකර් එකට දාලා රයිස් කුකර් එකේ තමයි උයාගන්නේ. ඉතින් මේ පත් එක ඉදෙනකන් ඊට පස්සේ මම පීකුදු කරිය හදාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මේ පීකුදු ටික අවශ්‍ය කරන පහේ ටික ඔක්කොම අත ගාලා මම මැරිනේට් වෙන්න අද උදේම දාලා තිබ්බා ෆ්‍රිජ් එකට. මේ තියෙන්නේ ටික. ඊට පස්සේ මම තාච්චියක් ලිපේ තියලා ඒකට අබ සූදුරු මහදුරු උළුහාල් තලාගත කරාඹු නැටි ඒ වගේම කුරුඳු පොතුත් එක් කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට ටෙම්පරාදු වෙනකොට මම අර ටිකක් ලොකුවට කපාගත්ත සුදුලූණු ටික දැම්මේ. මොකද මම හරි ආසයි මේ මස් වර්ග මාළු වර්ග එහෙම උයනකොට අර සුදුලූණු ටිකක් ලොකුවට හැපෙනකොට කියන්නේ ඒකට අර ඔක්කොම උනා ගත්තාම හරි රසයක් එනවා. ඒ නිසා මම ටිකක් ලොකුවට තියනට හරිම ආසයි. ඒකත් දාලා ඒ ටික හොඳට රන්වන් පාටට බැදීගෙන එනකොට මම අර මේ කොටාගත්ත ඉඟුරු සුදුලූණුකින් චුට්ටක් ඉතුරු කරගත්තානේ. ඒ චුට්ටක් දාලා හොඳට ටෙම්පරාදු කරගත්තා. මේ විදිහට ටෙම්පරාදු කරනකොට එන සුවඳ මන්න එකට හරිම ආසයි. මම දන්නවා ඔයාලා හැමෝමත් ඒ සුවඳට මාරම ආසයි කියලා. ඉතින් මම ඒ අතරේ ටෙම්පරාදුවට එකතු කරගත්ත කපාගත්ත රතුලූණු ටික ඊට පස්සේ ඒක චුට්ටක් ටෙම්පරාදු කරලා ඊට පස්සේ මම එකතු කරගන්නවා කරපිංචා ටික. කරපිංචා අවු මිරිස් එතකොට තව රම්පෙ ටික එකතු කරගෙන මේ ටික ආයම ටිකක් හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ වෙලාවේදී මම ටෙම්පරාදුවට පීකුදු ටික එකතු කරගන්නවා. ඉතින් මම පීකුදු ටික කැඩෙන්නේ නැති වෙන හොඳ පරිස්සමින් හිමින් මේක ටිකක් දෙපැත්ත දාලා කලවම් කරගෙන තෙලෙන්න තැම්බෙන්න තියෙනවා මම ටික වෙලාවක්. ඉතින් ඒ විදිහට මම විනාඩි 7කට පස්සේ හැරිලා බලනකොට සාමාන්‍ය ප්‍රමාණයට ඒක තැම්බිලා තිබ්බා. ඒ නිසා මම ආයෙ පාරක් හිමිට ඒක කලවම් කරලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා තැම්බෙන්න මම වහලා තියලා තිබ්බා.
අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගත්තට පස්සේ මම ඒකට ගොරක කෑලි කීපයකුත් හොඳට පොඩි කරලා දාලා තමා තැම්බෙන්න වහලා තියාගත්තේ. ඉතින් මේ තියෙන්නේ ඊට විනාඩි 10කට විතර පස්සේ තත්තේ. තව ටිකක් එකේ හොද්ද තියෙනවා. මම ආයෙ පාරක් තව විනාඩි 10ක් විතර වහලා හොඳට ඒක ලිපේ තියාගත්තා. ඔන්න ඉතින් මම දැන් පිකුදු කරිය නම් හදලා ඉවරයි. ඊට පස්සේ මම පපඩම් ටිකක් බැද ගන්න තමා හදන්නේ. ඉතින් අද රෑ කෑමට ලොකු දේවල් නෑ. කහබත් එක හදලා, පිකුදු කරිය හදලා, පිපිඤ්ඤා සලාදයක් හදනවා. ඉතින් මදි පාඩුවට තමයි මේ පපඩම් ටික බැදලා ගත්තේ. මේ වෙනකොට බත් එකත් ඉදලා තියෙන්නේ. අපි දැන් බලමු බත් එක. හොඳ සුවඳයි මේ වෙලාවේ. ඇත්තටම මාරම සුවඳක් තියෙන්නේ. ඉතින් මම මේකට චුට්ටක් මෙහෙම විදි කලවම් කරලා දාගන්න යන්නේ උදරස් බලන් ටිකක්. ඇත්තටම තිබ්බේ චුට්ටයි. මොකද බබා කනවනේ හැම වෙලේම. ගේන බෝතලේ තිබ්බ ටික ඉවරයි. ඉතින් චුටි පැකට් එකක් තිබ්බලා ඒ චුට්ට විතරයි දැම්මේ. ඇත්තටම මේ බත් එකට නම් ඒ ප්‍රමාණය මදි. නමුත් තියෙන ටික දැම්මා. ඊට පස්සේ මම මෙන්න මේ විදියට සලාදෙත් ඉක්මනට හදාගත්තා. මට චුට්ටක් පරක් වෙලා තිබ්බේ. ඒ නිසා මම සලාද ඉක්මනට හදාගත්තා. ඉතින් මම ඊළඟට ඔයාලට පෙන්වන්න හදන්නේ මට හරියම විශේෂ දෙයක්. මම මීට කලින් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක මගේ විෂන් බෝඩ් එක හැදුවානේ. ඉතින් ඒ විෂන් බෝඩ් එකේ හරියටම ටාගට්ස් 24ක් තිබ්බා. ඉතින් මම හිතාගත්තේ අවුරුද්දේ මාස 12ට ටාගට්ස් දෙක දාන්නේ කම්ප්ලීට් කරනවා කියලා. ඉතින් ජනවාරි මාසෙට මම හිතා හිටපු ටාගට්ස් දෙකේ පළවෙනි එකේ තමයි මේ. මේ මං ආසම දෙයක්. මට ලොකු ආසාවක් තිබ්බා ගෙදර ඉස්සරහින් තියන ලොකු බුදු පිළිමයක් ගන්න. ඉතින් මම කොහොම හරි මගේ ජනවාරි මාසයේ අතරදී ඒ ටාගට් එක කම්ප්ලීට් කරගත්තා. ඉතින් මම දැන් හදන්නේ ඔයාලට ඒක පෙන්වන්න තමයි. ඉතින් මම මේ බුදු පිළිම ගාවෙන් තියාගන්න ගෙදර තිබ්බ මේ විදිහම පැලයකින් පොඩි අතු කීපයක් කපාගෙන චූටි පෝච්චි දෙකක් හදාගත්තා. මොකද කොළ පාටත් එක්ක ඒක හරි ලස්සනට මට පෙනේ කියලා හිතුනේ හින්දා. ඉතින් මේ තියෙන්නේ මම ඒ ගත්ත පිළිමේ. මුලින්ම මම තෙත ටිෂර් එකක් අරගෙන එතන උඩ টොප් එක උඩ ටිකක් පිහදාගත්තා දොයිල වගේ තිබ්බ නිසා. ඊට පස්සේ තෙතේකින් පිහදාගත්තට පස්සේ නෝමල් ටිෂර් එකක් අරගෙන පාරක් ඒ වටේ පිහදාගත්තා. ඉතින් මම මෙතන තියෙන පෝච්චි දෙක හදාගන්න ගත්තේ යාළුවෝ දෙන්නෙක් මට දුන්න පෝච්චි දෙක. ඇත්තටම ඒක මාර විදියට මෙතනට ගැලපුණා. මට ඇත්තටම හැමෙන් මතක් කළා මම ඒ දෙක එළියට ගත්තේ. ඇත්තටම මාරම ලස්සනට පිළිමෙට ඒක ගලපුණා. එතනින් තිබ්බාම මම ඔයාලට ඉස්සරහට එකක් පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ ඒ චූටි සෙරමික් පෝච්චි දෙක. මේක හරිම ලස්සනයි. මේ විදිහට ටිකක් ලා පාට දෙක එකක් තමයි මෙතනින් තියාගත්තේ. මේ තියෙන්නේ අනිත් පෝච්චිය දුඹුරු පාට. ඒ පාටත් එතනට හරි ලස්සනට ගැලපුණා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මගේ විෂන් බෝඩ් එකේ පළවෙනි එක මම සක්සස් කරගත්තේ. ඇත්තටම මට මේ වෙලාවේදී දැනෙන සතුට මාරම ලොකු සතුටක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත පොදු පිළිමේ. ඇත්තටම මම ඒක හිතන් විදිහටම ඒ පාටිම ගන්න ළමට අවස්ථාව හම්බුණා. ඉතින් මේ පිළිමේ කණුවයි ගන්න මට රුපියල් 14000ක් තමයි වේදන් වුණේ. පිළිමේ රුපියල් 6000ක් වුණා. කණුව රුපියල් 8000ක් වුණා. ඉතින් ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මම ඒක කිව්වේ ඔයාලට.
මේ ඉතින් මගේ විෂන් බෝඩ් එකේ දෙවෙනි එක. මට කාලයක් තිස්සේ කරගන්න බැරි වෙච්ච දෙයක්. කොහොම හරි මම මේ ආලෝදේ කරනවා කියලා හිතුවා ව්‍යායාම කරන එක. ඉතින් මම දෝනි හම්බෙන්නකොට මම හිතන්නේ එයා හම්බෙන්නේ න අන්තිම මාසේ මම ව්‍යායාම කරා ටිකක්. නමුත් ඊට පස්සේ මට ඉතින් හරියට කරන්න බැරි වුණා. ඉතින් කොහොම හරි හැමදාම හවසට හස්බන්ඩ් ආවට පස්සේ විනාඩි 45ක් මම ගේ වැටේ මේ විදිහට ඇවිදිනවා. නොකඩවා මම ඒක හැමදාම කරනවා. ඉතින් මම දැනට නම් මේ විදිහට ඇවිදින එක තමයි කරන්නේ. ඊට පස්සේ ටික ටික කරන දේවල් වැඩි කරගෙන යන්න ඕන. දැනට ඇවිදින එක විතරයි කරන්නේ. ওই විදිහට ඉතින් ව්‍යායාම කරලා ඊට පස්සේ වොෂ් එකක් දාලා පහන තියලා එහෙම ඉවර වෙනකොට ටිකක් රෑ වුණා. ඉතින් මම ඉක්මනට දෝනිට කෑම කවලා එයාවත් නිදි කෙරෙව්වා. ඔන්න ඉතින් බලන්නකෝ. එයා නම් දැන් හොඳටම නිදි. ඉතින් දැන් එයාත් නිදි හින්දා මම දැන් නිදහසේ මගේ රෑ කෑම එක තමයි කන්න හදන්නේ. මේ තියෙන අද මම රසට හදාගත්ත මගේ කෑම එක. අපි කොච්චර ලොකු වුණත් සමහර ඇබ්බැහිවීම් තියෙනවනේ අපිට නවත්ත ගන්න බැරි. ඉතින් බලන්නකෝ මෙන්න මේකත් මගේ තාමත් නවත්ත ගන්න බැරි ලොකු ඇබ්බැහියක්. ඉතින් මම මගේ කෑම එකත් කාලා මේ විදියට රෝලෝ එකත් රස බලලා තමයි ඊටු වැඩ ටික කරන්න පටන් ගත්තේ. එහෙනම් ඉතින් අදට මෙතනින් නවතින්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.